කුඩා කාලයේ පටන්ම මනුෂ්‍යයෙකුව නිවැරදි ලෙස සකස් කරන්න ඔහුට උගන්වන වටිනාම දෙයක් තමයි විනය කියලා කියන්නේ. ඉතින් විනය කියලා කියන්නේ ලෝකයේ පවතින එක් දෙයක් විතරක් නෙවෙයි. විනය කියන එකට ආත්මික විනයත් ඉතාම වැදගත් වෙනවා. පළවෙනි යොහන් දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය අපිට මෙන්න මේම යොහන්තුමා කතා කරනවා. උන්වහන්සේ තුල පවතිමි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරිය යුතුය. කෙනෙක් කියනවා නම් මම යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ, මට යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ කියලා එයාගේ තියෙන්න ඕන දෙයක් තමයි ආත්මික විනය. යේසුස් වහන්සේගේ ජීවිතයේ යේසුස් වහන්සේට තිබුණ ආත්මික විනයක්. ආත්මික විනය කිරීම මැදෙන් යේසුස් වහන්සේ ගියා. යේසුස් වහන්සේ පෙළඹවීම් වලට පරීක්ෂාවන් වලට මුහුණ දුන්න ආකාරය, උන්වහන්සේ මනුෂ්‍යයන් එක්ක ගනුදෙනු කරන ආකාරය, උන්වහන්සේ විරුද්ධවාදීන් එක්ක ගනුදෙනු කරන ආකාරය, උන්වහන්සේ කොහොමද වේදනාවල් වලට මුහුණ දුන්නේ, උන්වහන්සේ කොහොමද ප්‍රීතිය බෙදාගත්තේ, උන්වහන්සේ කොහොමද උන්වහන්සේගේ ජීවිතේ ආත්මික විනයන් පාලනය කරේ. උදාහරණයක් විදිහට උන්වහන්සේ නිරාහාරව හිටියා. උන්වහන්සේ උදෑසන යාඥා කරා. උන්වහන්සේ පියාණන් වහන්සේත් එක්ක රාත්‍රී මුළුල්ලේ කාලයන් ගත කරා. මේ වගේ ආත්මික විනය කියන එක උන්වහන්සේගේ ජීවිතයේ තිබුණා. ඉතින් මේ ආත්මික විනය තමයි උන්වහන්සේගේ ගෝලයන්ව උන්වහන්සේට අවශ්‍ය විදිහට හැඩහුරු කළේ. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේ හැසිරුණාක් මෙන් උන්වහන්සේගේ ආකල්ප ඇතුව, උන්වහන්සේගේ ඒ තිබ්බ විනය ඇතුව අපේ ජීවිතේ අපි හැසිරෙනවද? අපේ යාඥා කාලයන්, අපේ නිරාහාරව සිටීම. ඒතකොට මෙන්න මේ වගේ ආත්මික විනය අපි පුහුණු වෙනවද? ගොඩක් දෙනෙක්ට යේසුස් වහන්සේව ඕනේ තමුන්ගේ පෞද්ගලික ඉල්ලීමක් සාක්ෂාත් කරගන්නවා හැරෙන්නට. අද අපි ගොඩක් දෙනෙක් කියන්නේ නැහැ මට යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ කියලා. ගොඩක් දෙනෙක්ට යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ හාස්කම් කරන යේසුස් වහන්සේ වගේ වෙන්න. නමුත් වෙන්න ඕනේ හාස්කම් කරන යේසුස් වහන්සේ වගේ නෙමෙයි. උන්වහන්සේ තුල තිබුණු විනය, උන්වහන්සේ තුල තිබුණු ආකල්ප. ඒ විනය සහ ආකල්ප ඔබගේ ජීවිතේ හැදෙනවා නම් එවනන්සේ ඔබව පාවිච්චි කරමින් හාස්කම් සිදුවේ. ඒ නිසා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය අද දවසේ කාලය ගත කරද්දී යේසුස් වහන්සේ තුල තිබුණා විනය ඔබ මතකයේ තබාගෙන, සිහියේ තබාගෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න. නම් ඔබට ජේසු පීඩයි.